ආයිබෝවන් ඔගොල්ලෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. මගේ නම පබා ළමා හේවා. මම මගේ channel එක හරහා motherhood සහ lifestyle videos කරනවා. අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ කලින් පොරොන්දු වුණා වගේ ඩිම්බ පිට වෙන දවස සහ සරු කාලය හොයාගන්න ක්‍රම 5ක් ගැන. මම කියවනේ ක්‍රම 5ක් තියෙනවා කියලා. ඉතින් මේ සමහර ක්‍රම ලේසි කරන්න සමහර ක්‍රම කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ ක්‍රම 5න් ඔයාලට ගැලපෙන ක්‍රමී තෝරගෙන කරන්න පුළුවන් ක්‍රම 5ම කරන්න ඕනේ කියලා එකක් නැහැ. මුලින්ම කියන්න ලේසිම ක්‍රමේ. ඔයාලට තියෙන්නේ බොහොම එකම විදියට සිද්ධ වෙන එකම දවස් ගානක ඔසප් චක්‍රයක් නම් බොහොම රෙගියුලර් menstrual cycle එකක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් ෆෝන් එකට ඇප් එකක් දාගන්න මේ ඩිම්බය පිට වෙන දවස අනුමාන කරන. මේ ෆෝන් එකට දාගන්න ඇප් හරහා ඔයාලට ඩිම්බය පිට වෙන දවස එහෙම නැත්නම් ovulation එක වෙන දවස ගැන අයිඩියා එකක් දෙනවා. සහ සරු කාලය කොච්චරක්ද කියලා පෙන්නනවා. මේ වලට කියනවා ovulation app කියලා. සර්ච් කරලා බලන්න Play Store වල. ඉතින් අර කියපු විදිහට regular menstrual cycle එකක් නම් තියෙන්නේ. ඒ වගේ කට්ටියට මේක හරියනවා. මොකද ඒකේ මුලින්ම ඔයාලගේ ඔසප් චක්‍රයට ගතවන දවස් ගාන app එකට දෙන්න ඕනේ. සහ අන්තිමට periods හැදිච්ච දවස දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට පෙන්වන්නේ ඊළඟ මාසේ ඔයාගේ ඩිම්බය පිට වෙන දවස කවදද සහ ඒ සරු කාලේ කවදා ඉඳන් කවදා වෙනකන්ද කියලා. ඒක තමයි ලේසිම ක්‍රමය. දෙවැනි ක්‍රමය ගැබ්ගෙල ශ්‍රාවයන් පරීක්ෂා කිරීම. ගැබ්ගෙල ශ්‍රාවයන් මොනවද කියලා දන්නේ නැති අය ඉන්නවා නම් මේක තමයි සමහරු වැරදියට හිතාගෙන ඉන්නේ. මං කියන්නේ සමහරු වැරදියට හිතාගෙන ඉන්නේ සුද යනවා කියලා. ඒව තමයි සාමාන්‍යයෙන් ඔයාගේ ඇඳුමේ දකින්නේ ගෑවිලා තියෙනවා. ඒ වගේම මේවා මාසේ ඔසප් චක්‍රයේ දවස අනුව පෙනුම සහ ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මෙහෙම ගැබ්ගෙල ශ්‍රාවයන් ඇතිවෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම සිද්ධ වෙන ස්වභාවික දෙයක්. ඒ නිසා ඒක ගැන බය වෙන්න කාරණයක් නැහැ. ඉතින් මේ කියන ගැබ්ගෙල ශ්‍රාවයන් වල ස්වභාවය පරීක්ෂා කරන එක තමයි දෙවෙනි ක්‍රමය. මේක බොහොම ශ්‍රාවයන් තියෙන ඒව සම්බන්ධ ප්‍රශ්නයක් නැති අයට බොහොම නිවැරදි ක්‍රමයක් විදියට හඳුන්වනවා. මොකද මේක පරීක්ෂා කරගන්නත් ලේසි. පොඩි ප්‍රැක්ටිස් එකක් නම් ඕනේ අඳුනගන්න. ඒ වුණාට ටග් ගාලා ඒක හොයාගන්න නම් පුළුවන් ටිකක් පුරුදු වුණාට පස්සේ. ඒ වගේම මේකෙන් හරියට ඉක්මනට කියන්න පුළුවන් ඩිම්බය පිට වෙන්න කිට්ටුයි කියන එක. ඉතින් මේක කරන්නේ ඔයාගේ අත් හොඳට හොදන්න මතක ඇතුව අත් හොඳට හොදලා ඔයාලගේ ඇඟිලි වලට මේ ශ්‍රාවයන් අරගෙන පරීක්ෂා කරන්නත් පුළුවන්. එහෙම කරන්න අකමැති කවුරු හරි ඉන්නවා නම් ඔයාගේ යට ඇඳුම් වල හරි නැත්නම් টয়ලට් පේපර් වල හරි ගෑවෙන ශ්‍රාවයන් පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔසප් පීරියඩ් හැදිලා ඉවර වෙච්ච ගමන් මේ කියන්නේ ඔසප් චක්‍රයේ මුල් දවස් කිහිපයේ ගත්තාම මේ ගැබ්ගෙල ශ්‍රාවයන් එච්චර නැහැ. ඩ්‍රයි ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එන්න මේ ශ්‍රාවයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ශ්‍රාවයන් ඇති වෙනකොට ඒ මූලික අවස්ථාවේ ඇති වෙන ශ්‍රාවයන් ක්‍රීම් එකක් වගේ නැත්නම් වලාකුළු ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේවා ඇලෙන සුළු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ මතක තියාගන්න මේක දවසින් දවස වෙනස් වෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. එක වෙනස් වුණා කියලා එහෙම වෙනස් වෙන්න ඕනේ. ඉතින් ක්‍රීම් එකක් වගේ හරි නැත්නම්
වලාකුළු ස්වභාවයකින් හරි තියෙන ඇලෙන සුළු secretions නැත්නම් ශ්‍රාවයන් ඊට පස්සේ ටික ටික විනිවිද පේන ස්වභාවයකට හැරෙන්න ගන්නවා. සමහරුන්ගේ මේ විනිවිද ස්වභාවයට හැරෙද්දි බොහොම නිකම් වතුර වගේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වතුර ස්වභාවයක් ඇති වෙනවා නම් ඩිම්බ පිට වෙන්න කිට්ටුයි කියන එකේ ලක්ෂණයක් තමයි ඒක. ඒ වගේම කියනවා ඩිම්බේ පිට වෙන්න බොහොම කිට්ටු වුණාම මේ පිට වෙන ශ්‍රාවයන් හරියට නිකන් අමු පිටරයක සුදු මදේ වගේ කියලා. ඒ වගේ විනිවිද පේන සුළු සහ ඇදෙන සුළු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇලෙන සුළු නෙවෙයි ඇදෙන සුළු. ඉතින් ඔයගොල්ලෝ ඇඟිලි වලට අරන් පරීක්ෂා කරන්න කැමති නම් මේක ඇඟිලි වලට අරගෙන බැලුවහම අඟලක් හෝ දෙකක් දුරට මේක ඇදෙන්න පුළුවන් මේ පිට වෙන ශ්‍රාවයන්. ඉතින් ඒක ඒ විදිහට පරීක්ෂා කරලා බලනකොට ඔයාට පාටත් බලන්න පුළුවන් මේක විනිවිද පේන බොහොම ක්ලියර් පෙනුමක්ද තියෙන්නේ කියලා. එහෙම තියනවා නම් ඒක තමයි ඩිම්බේ පිට වෙන්න කිට්ටු කාලය. මේ කාලය තමයි සරු කාල සීමාව කියලා හඳුන්වන්නේ. මොකද මේ ශ්‍රාවයන් මගින් තමයි ශුක්‍රාණු වලට ගමන් කරන්න ඉඩ හදලා දෙන්නේ. එතනින් යන්න පහසු කරවන්නේ මේ ශ්‍රාවයන් මේ වගේ වතුර ගතියට හැරිලා. ඉතින් ඒ ශ්‍රාවයන් මේ වතුර වගේ තිබිලා නැත්තම් ඇදෙන සුළු ගතිය තිබිලා එකපාරටම වෙනස් වෙවි. ආයෙමත් ඇලෙන සුළු සහ නිකන් අව පැහැයට නැත්තම් කහ පැහැයට නැත්තම් වලාකුළු ස්වභාවයට ආයෙ හැරේවි. එහෙම හැරෙනවා නම් අන්න එතකොට කියනවා දැන් ඩිම්බේ පිට වෙලා ඉවරයි. ඔසප් වීමට දවස් කිට්ටු වෙගෙන යනවා කියලා. ඉතින් ඒ නිසා බලන්න තියෙන්නේ ඔයාගේ ගැබ්ගෙල ශ්‍රාවයන් විනිවිද පේන අමු බිත්තරේ සුදු මදේ ස්වභාවයක් තියෙනවා නම් ඒ කාල සීමාව සරු කාල සීමාව විදියට සලකලා එකතු වීම සිද්ධ කරොත් හරියි. තුන්වෙනි ක්‍රමය තමයි ස්ට්‍රිප් මෙතඩ් එක. මේ ස්ට්‍රිප් මෙතඩ් එක කියලා කියන්නේ අපි ප්‍රෙග්නන්ට්ද කියලා බලන්න අපි ස්ට්‍රිප් එකක් බලන්නේ. අන්න ඒ වගේ ස්ට්‍රිප් එකක් තියෙනවා ඩිම්බේ පිට වෙන දවස් හොයාගන්න. මේ ස්ට්‍රිප් එකෙන් කරන්නේ ඇඟේ තියෙන ලූටිනයිසින් හෝමෝන් කියන හෝමෝන් එකේ වෙනස් වීම බලන එක. මේකත් අපේ යූරින් වල ගිල්ලලා තමයි ස්ට්‍රිප් එක බලන්නේ. ඒ වගේම මේක ටිකක් ගණන් අධික වෙන්න පුළුවන්. මොකද අපි අර කාල සීමාව ඇතුළත සරු කාලය හොයාගන්න ඩිම්බේ පිට වෙන දවස හොයාගන්න හරියට මේක දවස් කීපයක් එක දිගට කරන්න ඕනේ. අදද කිය ටික දවසක් පීරියඩ්ස් ඉවර වුණාට පස්සේ 9වෙනි 10වෙනි දවසේ වගේ ඉඳන් දිගටම කරන්න ඕනේ. හරි දවස හොයාගන්න. ඉතින් ඒ නිසා මේක ටිකක් මිල අධික වෙන්න පුළුවන් දවසට ස්ට්‍රිප් එක ගානේ පාවිච්චි කරන්න වෙන නිසා. ඒ වගේම මේ මෙතඩ් එක කරන්න හිතන් ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේ ලූටිනයිසින් හෝමෝන් එක ශ්‍රාවය වෙනවා වැඩි වෙන්නේ උදේ කාලය කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් උදේ කාලයේදී මේක ඇඟේ ශ්‍රාවය වුණාට මේක මුත්‍රාවලට යූරින් වලට එන්න පැය කිහිපයක් යනවා. ඒ නිසා ඒක කරනවා නම් දවල් 12න් පස්සේ මේ ස්ට්‍රිප් මෙතඩ් එක කරනවා නම් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. දවල් 12 සහ හවස 6 වගේ අතරතුර කරලා බලන්න. ඒ වගේම ස්ට්‍රිප් එක පොසිටිව් වුණාට පස්සේ පැය 12ත් පැය 36ත් අතරතුර තමයි ඩිම්බය පිට වෙනවා කියලා සැලකෙන්නේ. ඉතින් මේක ඩිම්බය පිට වෙන්න කලින් දැනගන්න පුළුවන් ක්‍රමයක්. මොකද අපිට කියන්නේ ඩිම්බය පිට වෙන්න කලින් දවස් 3ක් හෝ දවස් 5ක් සරු කාල සීමාව. ඒ කාල සීමාවෙදී එකතු වීමක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමය බොහොම සාර්ථක විදියට කලින් ඉඳලා කියනවා දැන් ඩිම්බේ පිට වෙන්න කිට්ටුයි කියලා.
ඒ වුණාට පොඩ්ඩක් මිල අධිකයි. ඒක තමයි ප්‍රශ්නේ. හතරවෙනි ක්‍රමය තමයි basal body temperature මනින එක. basal body temperature කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන අඩුම උෂ්ණත්වය. මේ අඩුම උෂ්ණත්වය එන්නේ ඇඟ විවේකීව ඉන්නකොට. ඉතින් අංග විවේකීව තියෙන රෑ නිින්දෙදිනේ. ඒ නිසා රෑ නිින්දෙන් නැගිට්ටට පස්සේ තමයි මේ උෂ්ණත්වය බලන්න තියෙන්නේ. ඒ වගේම මේ ඩිම්බේ පිටවෙන දවසට ඩිම්බේ පිටවෙන කාලයට ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ බොහොම පොඩි අගයකින්. සාමාන්‍යයෙන් කියනවා අංශක භාගයකින් හෝ අංශකයකින් තමයි වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේක බොහොම පොඩි වෙනස් වීමක් නිසා මේ ටෙම්පරේචර් එක මනින්න උෂ්ණත්වය මනින්න වෙනම උෂ්ණත්ව මානයක් තියෙනවා. ඒකට කියනවා basal body thermometer කියලා. ඉතින් හරි විදියට මේ ක්‍රමය කරනවා නම් මේ basal body thermometer එකක් ගන්න ඕනේ. සාමාන්‍ය උෂ්ණත්වමානනුත් කරන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය උෂ්ණත්වමාන සමහර ඒවායේ මේ අංශක භාග වෙනස බලන්න බෑනේ. ඒ නිසා තමයි ඒ වෙනුවට අර වගේ උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. කොහොම හරි මේ ක්‍රමය කරනවා කියලා තීරණය කරොත් ඕගොල්ලෝ මේ උෂ්ණත්වමානය ළඟ තියාගන්න ඕනේ ඇඳ ගාව. මොකද කියනවා ඇඳෙන් බහින්නත් කලින්. මොකද අපිට ඕනේ ඇඟේ විවේකීව ඉන්නකොට තියෙන උෂ්ණත්වයනේ. ඒ නිසා ඇඳෙන් බැහැලා ඇවිද්දොත් මේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ නිසා ඇඳෙන් බහින්නත් කලින් කිසිම දෙයක් කරන්න කලින් වොෂ්රූම් එකට টয়ලට් එකට යන්න කලින් තමයි උෂ්ණත්වය මනින්න ඕනේ හැමදාම. ඒ වගේම උෂ්ණත්වය මනින්න පුළුවන් තැන් තුනක් තියෙනවා. එකක් තමයි කට, අනිත් එක යෝනි මාර්ගය, අනිත් එක ගුද මාර්ගය. මේ තැන් තුنين එකක් ඔයා තෝරගන්න ඕනේ. මොකද ඒ මුළු මාසෙ පුරාම ඔයා උෂ්ණත්වය මනින්න ඕනේ මේ තෝරගත්ත තැනින්ම විතරයි. අද කටින් බලලා ඊළඟ දවසේ යෝනි මාර්ගයෙන් බලලා ආයෙ තව දවසක ගුද මාර්ගයෙන් බලන්න එහෙම කරන්න බෑ. ඔයා තෝරගත්තොත් කටින් බලන්නේ කියලා කටින්ම තමයි මුළු මාසෙම බලන්න ඕනේ. ඒ වගේම මේක දැන් කරන්න හිතන් ඉන්නවා නම් දීර්ඝකාලීනව හැමදාම කරන්න ඕනේ කටින් ගන්න එක තමයි. ඒක මතක තියාගන්න. ඒ වගේම මේ ඇඟේ උෂ්ණත්වය බොහොම සංවේදී වෙනවා බාහිර කාරණාවලට. ඉතින් අපි කරන කියන දේවල් වලින් මේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එකක් තමයි වැඩිපුර නිදා ගන්න එක. එහෙම නැත්නම් අඩුවෙන් නිදා ගන්න එක. අඩුවෙන් නිදා ගන්නවා කියලා කියන්නේ පැය 4ට වඩා අඩුවෙන් නිදාගත්තොත් ඔයා උෂ්ණත්වය ගත්තට නිවැරදි අගය පෙන්වන්නේ නැහැ. ඒ වගේම ස්ට්‍රෙස් එක, ඇල්කොහොල් ගත්තොත් ඇල්කොහොල් මේ හැම දෙයකින්ම සමහර බෙහෙත් වර්ග ඊළඟට ප්‍රජනන පද්ධතිය ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ඇතිවන සමහර රෝගාබාධ මේ එක එක කාරණා බලපානවා basal body temperature එකට. ඉතින් එහෙම කාරණා ගොඩක් හින්දා මේක වෙනස් වෙන්න පුළුවන් නිසා මේක හැමෝටම හරියන ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම මං කියවනේ ඩිම්බේ පිට වෙන දවසට අංශක භාගයකින් හෝ අංශකයකින් වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔයාට දැනගන්න පුළුවන් අද ඩිම්බේ පිට වුණා කියලා විතරයි. සරු කාල සීමාව හොයාගන්න බෑ. මොකද සරු කාල සීමාව එන්නේ ඩිම්බේ පිට වෙන කලින්නේ. ඉතින් ඒ නිසා කාල සීමාවක් ඔයාට හොයාගන්න බෑ. ඩිම්බේ පිට වෙච්ච දවසට අද ඩිම්බේ පිට වුණා කියන එක පොඩි ගෙස් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම මේක දැන් ෆෝන් වලත් ඇප් තියෙනවා ඔයාට graph එක අඳින්න ඕන නැත්නම් සාමාන්‍ය විදියට ප්‍රස්තාර අඳින කොලයක් අරන් ප්‍රස්තාරයේ අඳින්න ඕනේ දවස ගානේ. ඒ වගේම මේක උදව් වෙනවා ඔයාගේ ඇඟ ගැන ඔයාට අවබෝධයක් ගන්න. ඒ වගේම මේ ක්‍රමේ කරන්න හිතන් ඉන්නවා නම් සාමාන්‍යයෙන් කියනවා මේ ඇඟේ උෂ්ණත්වය බලන ක්‍රමයක් එක්කම අර ගැබ්ගෙල ශ්‍රාවයන් බලනවා නම් වඩා නිවැරදි අවබෝධයක් නිවැරදි
ගෙස් එකක් ඔයාට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දෙකම එකතු කරලා කරනවා නම් වඩා නිවැරදිව ඩිම්බේ පිට වෙන දවස සහ සරුකාල සීමාව හොයාගන්න පුළුවන්. අන්තිම ක්‍රමය. එහෙම නැත්නම් පස්වෙනි ක්‍රමය තමයි ඕගොල්ලෝගේ කෙලවල වෙන වෙනස් වීම මොනිටර් කරන එක. මේකට පොඩි අන්වීක්ෂයක් වගේ එකක් තියෙනවා සල්ලි වලට ගන්න. මේක එච්චර ලොකු ගානක එකක් නෙවෙයි. අර සාමාන්‍ය අපි ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරන අන්වීක්ෂයක් වගේ එකක් නෙවෙයි. බොහොම පුංචි එකක්. ඉතින් මේකේ තියෙනවා වීදුරු කදාවක් වගේ එකක්. මේකට ඔයාගේ කෙල ටිකක් ගාලා ඒ කෙල ටික වේලෙන්න තියලා ඊට පස්සේ බලන එක තමයි කරන්නේ කෙලවල ස්වභාවය කොයි වගේද කියලා. මේක හැබැයි හරියන්නේ සමහර කාන්තාවන්ට විතරයි. මොකද මේකෙන් බලන්නේ ඇඟේ හෝමෝන් වෙනස් වීම එක්ක කෙලවල වෙනස් වීම කොහොමද කියලා. ඉතින් මේක හැමෝටම හරියන්නේ නැහැ. සමහරුන්ගේ විතරයි ඒ වෙනස් වීම ඇති වෙන්නේ. එහෙම වෙනස් වීම ඇති වෙන අයගේ ඩිම්බය පිට වෙන්න කිට්ටු වුණාම ඩිම්බය පිට වෙන දවස්වලට මේ කෙලවල ස්වභාවය බැලුවහම ෆර්න් ෂේප් එකක් ඔයාට දකින්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් දාන්නම්. ඒ ෆර්න් ෂේප් එක දකිනවා නම් දැන් ඩිම්බය පිට වෙන්න කිට්ටුයි. දැන් කාලේ හරි කියන එක තමයි ඒකින් කියවෙන්නේ. ඉතින් මේ ක්‍රමේ බොහොම පහසුයි. හැබැයි හැමෝටම හරියන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔය ක්‍රම පහෙන් පුළුවන් ඔයාට ගැළපෙන ක්‍රමයක් තෝරගෙන එකක් හෝ දෙකක් තෝරගෙන පාවිච්චි කරන්න ඩිම්බය පිට වෙන දවස සහ සරු කාල සීමාව හොයාගන්න. මේ කාල සීමාව හොයාගත්තට පස්සේ ඒ කාල සීමාවෙදි තමයි එකතු වීමක් සිද්ධ වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කියනවා දවස් දෙකකට සැරයක්වත් මේ සරු කාල සීමාවේ ඉන්න කියලා. ඉතින් අනිත් එක කියන්න ඕනේ සරු කාල සීමාව කියන්නේ ඩිම්බේ පිට වෙන දවස සහ ඊට කලින් දවස් 5 හෝ 3 තමන්ට කැමති විදියට 5 හෝ 3 තෝරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි ඒක හොයාගන්න තියෙන ඩිම්බේ පිට වෙන ක්‍රමය හොයාගන්න තියෙන ක්‍රම. එහෙනම් මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට අදට ගිහින් එන්නම්. ආයේ හම්බෙමු තව වීඩියෝ එකක.